ආයුබෝවන් මම අනුපම ජයතිලක ජයදීප සහ රිය සකනාලිකාවන් වෙනුවෙන් ආපදාවෙන් මියගිය විපතටපත් සහෝදර ජනතාව වෙනුවෙන් අපගේ කනගාටුව ඉස්සෙල්ලම් ප්‍රකාශ කර සිටිනවා. ඉතින් අද මේ වීඩියෝ එක කරන්නේ ආපදාවෙන් මියගිය අතුරුදහන් වන ජනතාව වෙනුවෙන් හඬක් නැගීමට. ඒ විතරක් නෙමෙයි යුක්තිය ඉටු කිරීමට. ඒ මියගිය මේ කතා කරන මම අහන් ඉන්න ඔබ වගේ මිනිස්සු. ඔබේ මගේ වගේ දරුවෝ දෙමව්පියන් සහෝදරයින් හිතවතුන් ඔවුන්ගේ මරණයට කවුරුන් හෝ වගකිව යුතු නම් ඔවුන්ට නිසි දඬුවම් ලැබෙන තුරු අපේ හඬ අපි නගනවා, අපි අවදි කරනවා නිහඬ වූ ඔවුන් වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි පක්ෂ විපක්ෂ නියෝජිතයන් මේ පිළිබඳව අදහස් දක්වුවා. ඔවුන්ගේ කාලේ ඔවුන් හැසිරුණු විදිය, ඔවුන්ගේ කාලේ ඔවුන්ගේ ඡන්ද කොට්ටාසවල සිදුවෙච්ච අනතුරුවලදී ඔවුන් හැසිරෙච්ච විදිය දැන් විපක්ෂයේ ඉන්න පුද්ගලයෝ මේ වීඩියෝ එකට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම කලින් ආණ්ඩු මේ ආණ්ඩුවේ විවේචනය කරපු විදිය, ඒ කාලේදී ඒ ආණ්ඩු කොහොමද ආපදාවකට සූදානම් වෙච්ච ආකාරය, ඒ සියලුම දේවල් මේකේ තියෙනවා. ඉතින් මම ඒත් එක්කම කියනවා ශානක්‍යයන් මන්ත්‍රීතුමා කිව්වා පැලවත් අරමුදලේ මුදල් මේකට යොදන්න කියලා. ඒත් එක්ක විපතටපත් වෙච්ච අයට සහන දෙන්න යොමු කරන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම හොඳයි. නමුත් එහෙම කිව්වට ඒක කියා හිටින්න අපිට අයිතියක් නැහැ. මොකද ඒක ඇවිල්ලා අර ඉල්ලීමක් විදිහට කරන්න පුළුවන්. නමුත් ඒක ඇවිල්ලා පක්ෂයේ කරමුදලක්. ඒක ඇවිල්ලා යම් කිසි පිරිසක් විසින් එක්කව කරපු දෙයක්. ඒක අපිට මොකක් කියන්න බෑ. නමුත් විපක්ෂ නායකතුමා කියනවා ශ්‍රී ලංකන් ඩේ එකට වෙන් කරපු ලක්ෂ 3000 මේ ව්‍යසනයෙන් විපතටපත් වෙච්ච අයට දෙන්න කියලා. අන්න එතනදී එකඟයි. එතනදී එකඟයි කියන්නේ ඒ ඇවිල්ලා අපේ බදු මුදල්නේ. ඒ ලක්ෂ 3000 වියදම් කරන්නේ අපේ බදු මුදල් වලින්. ඉතින් ඒ අන්න එතනදී අපි එකඟයි ඒක මේකට යොමු කරනවට අපි එකඟයි. මොකද අපි දන්නවා මේ මහ පොළොවේ සංවිධානය නැති වෙලා නැහැ. සංවිධානය නැති කරන්නේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ ටික කියලා. දැන් පෝරු ගලවගෙන ගියා, ඒ ගලවගෙන ගියේ ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක්. බුදු පිළිම උස්සගෙන දිව්වා ආන්දරවරුන්ට ගහලා මුතුකුඩ කඩලා ඒ අරන් ගියේ ශ්‍රී ලංකා පොලිසිය. රජයෙන් අනදෙන, රජයෙන් පඩි ගන්න ශ්‍රී ලංකා පොලිසිය. එතකොට ඒක කාගේවත් ගිනුම් වලට බැර කරන්න ගියාට එහෙම වෙන්නේ නැහැ. මොකද මිනිස්සු සබුද්ධිකයි. කන්නංගර මහත්තයට පින් සිද්ධ වෙන්න අකුරක් දෙකක් කියව ගන්න පුළුවන් මිනිස්සු දැන් මේ රටේ ඉන්නවා. ඒත් එක්කම තව මගේ යෝජනාවක් තියෙනවා. ඉතින් ඕගලන්ට ඔය ශ්‍රී ලංකන් ඩේ එකට ලක්ෂ 3000ක් වියදම් කරාට ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව මිරිකිලා ජීවත් වෙන කාලයක නෙවෙයි නේද? දැන් මේ එහෙමත් ජීවත් වෙන අතර දැන් මේ වගේ ස්වභාවික ව්‍යසනයක වුණොත් රටේ ජනතාව පීඩාවටපත් වෙලා ඉන්නේ. එහෙනම් ඒ රුපියල් ලක්ෂ 3000 මේකට යොමු කරන්න කියන ඉල්ලීම තරයේ ප්‍රකාශ කර සිටිනවා. තරයේ ඉල්ලනවා. මොකද මිනිස්සුන්ට අර දෙන්නම් කියපු 100 ගණන් වල දෙන්නම් කියපු තෙලුත් නැහැ. ගේන්නම් කියපු උගණ්ඩාවේ සල්ලිත් නැහැ. ඒ හින්දා ඒ මුකුත් නැති හින්දා දැන් ඔය වගේ නිකන් අර නාට්‍ය දර්ශන අවශ්‍ය නැහැ. මිනිසුන්ට සංවිධානයක් තියෙනවා. ඕගලන්ට ඕනෙම නම් ඔක පාර්ලිමේන්තු කැන්ටින් එකේ තේ එකක් බොන වෙලාවට මාස් මිලොස් ටිකක් කේක් කෑල්ලක් ගෙනලා කට්ටියත් එක්ක අප්පුඩියක් ගහලා සින්දුවක් කියලා ඕනම් තව බොටු ටිකක් කියලා ඔක සමර ගන්න. ඒ හින්දා ඒ මුදල් අපේ බදු මුදල් ඔය අනවශ්‍ය වියදම් වලට යොමු කරන්න එපා. ඒත් එකම අපි දැක්කේ නැහැ කිසිම තැනක යෝජනා වෙනවා මේ පළාත් සභාවට වෙන් කරපු මුදල් ටිකක් ඕකට දෙන්න කියලා. මොකද පළාත් සභාව කියන්නේ ජනතාවගේ පැත්තෙන් බැලුවාම සිංහල දෙමළ මුස්ලිම් පක්ෂ විපක්ෂ ජනතාවගේ පැත්තෙන් බැලුවාම කිසි වැඩක් නැති දෙයක්. නමුත් මේ වෙලාවේ විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා පළාත් සභාව. මොකද ආණ්ඩුවට විවේචනයන් වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුව කරන වැරදි වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඒවා පෙන්වන්නේ නැහැ මොකද්ද කියලා. දැන් ඇත්තටම අපිට උනත් ප්‍රශ්න තියෙනවා. දැන් පොලිස් ඇමතුමාගේ ජාතිකත්වයේ පිළිබඳ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. ඇයි එහෙම ජාතිකයෙක් නම් ඔහු ඒ නම සංගවා ඔහුගේ නියමිත අනන්‍යතාවය සංගවා ඇවිල්ලා ඒ වගේම රජයේ තියෙන සංවේදීම අමාත්‍යාංශයක පුටුවක වාඩි ගත්තේ කොහොමද? මොකද්ද බලාපොරොත්තුව? මොකද මෙච්චර කාලයක් ද්‍රවිඩ මන්ත්‍රීවරු ඇවිල්ලා තියෙනවා ඔවුන්ගේ නමින්. කදිරගාමර කියන්නේ ගත්තාම ලංකාවම ලෝකයක් ආදරය කරපු මිනිස්සෙක්. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ නම, ජාතිය, ආගම නියෝජනය කරලා එන්න පුළුවන් නම් ඇයි මේ එක ඇමතිවරයෙක්ට එහෙම ආවේ? ඒ වගේම ඒ ඇමතුමා කොහොමද මේ වගේ පුටුවක ඉන්නේ කියන එකේ ප්‍රශ්නයක් මිනිසුන්ට තියෙනවා. කන්ටේනර් 323 ප්‍රශ්නෙට තාම උත්තර නැහැ. ඒ ප්‍රශ්නේ තාමත් ප්‍රශ්නයක් විදියට රට හමුවේ තියෙනවා.
එතකොට ඒකට අර්චුන මන්ත්‍රීතුමා ලොකු චෝදනාවක් කරනවා. ඉතින් ඒවා නිහඬව ඉන්න පුළුවන් චෝදනාවක් නෙමෙයි. එච්චර චෝදනා කරද්දිත් නිහඬව ඉන්න එක අපිට හිතන්න තියෙන්නේ ආණ්ඩුවෙන් මොකක් හරි එතන වරදක් තියෙන හින්දා තමයි ඒකට නිහඬව ඉන්නේ කියන එක. ඒ වගේම මං ඉල්ලීමක් කරනවා මේක බලන ඕගොල්ලන්ගෙන් මේ වීඩියෝ එක විවේචනය කරන්න කලින් මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවර වෙනකම් බලන්න. බලලා ඉවරලා ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න. මොකද අපේ සමාජයේ ඉන්නවනේ දැන් බයියෝ ඉන්නවා, ටොයියෝ ඉන්නවා, පන්ති පහේ බයියෝ ඉන්නවා. ඉතින් එක එක ජාතියේ බයියෝ ඉන්නවා. ඉතින් මම දකින ටොයියෝ බයියෝ අතර වෙනස තමයි තමන් ඡන්දෙ දීලා පත් කරලා ඇරියත් ඒ නායකයා වැරදි දෙයක් කරනවා නම් ඒ නායකයා කරන වැරද්ද වැරදි විදිහට දකින්න පුළුවන් වෙන්න ඕන. හොඳ දෙයක් තමන් ඡන්දෙ දුන්නත් නොදුන්නත් හොඳ දෙයක් කරනවා නම් අගය කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ටොයියා කවුරු හරි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද හරි කියනවා නම් කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් ඒ දේ වැරදි කියනවා නම් අන්න බයියා. එහෙම තමයි මම බයියා මයින් නිර්ණායකයේ ඒක. ඉතින් ඒ හින්දා මම බයියේද ටොයියේද කියලා තීරණය කරන්න කලින් මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවර වෙනකම් බලන්න. බලලා ඉවරලා තීරණය කරන්න මම බයියේද කියලා. මේකේ යටින් කුණුහරුප කමෙන්ට් කරන්න එපා කියලාත් මං ඉල්ලනවා. මොකද මේක තව සભ્ય මිනිස්සු බලනවා. එහෙනම් ඔබේ අසභ්‍ය වචන භාවිතයෙන් ඔබමයි පිරිහීමට ලක් වෙන්නේ. මොකද ඒක මම කමෙන්ට් එකක සාමාන්‍ය කුණුහරුප කමෙන්ට් එකක් තිබ්බොත් මම ඒකට නැවත කමෙන්ට් කරන්නේ නැහැ. ඒක මේ වීඩියෝ එකේදීම කියනවා. හේතුව සભ્ય විදියට විවේචන ඕන දෙයක් බලාපොරොත්තු වෙනවා, දරා ගන්න පුළුවන්. නිහතමානීව ඒ හැම දෙයක්ම අපි බාර ගන්න. එහෙම විවේචන ඕන තරම් ඉදිරිපත් කරන්න. ඕගොල්ලන්ගේ ප්‍රසසුනුත් ඉදිරිපත් කරන්න. හොඳක් කියනවා නම් හොඳත් ඉදිරිපත් කරන්න. අපි සભ્ય විදියට සભ્ય වචනේ අපි විවේචනය කරගමු. අපි ඒවා තර්ක කරමු. මේක හරිද වැරදිද තර්කයෙන් තමයි නිවැරදි දේ එළියට එන්නේ. තර්ක කළ යුතුයි. ඇයි අරම උනේ මෙහෙම උනේ කියලා ඕගොල්ලන්ට කියන්න අයිතියක් තියෙනවා. විවේචනය කරන්න අයිතියක් තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් විදියට කරනවා කුණුහරුප කමෙන්ට් දාන්න එපා කියලා. මොකද මේ නාලිකාව තව කට්ටිය බලනවා, තව කට්ටිය කමෙන්ට් කරනවා. සමහර විට පොඩි දරුවෝ පවා මේව බලන වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අර තමන්ගේ තියෙන විනය කියන එක විනයේ තියෙන පිරිහීම ලෝකෙට පෙන්වන්න එපා කියන ඉල්ලීම කරනවා. ඉතින් එහෙනම් අපි යමු ඉස්සෙල්ලම වීඩියෝ එකට. ජයදීප දේශපාලන ව්‍යාපාර ගවේෂණ සංස්කෘතික අපක්ෂපාතී කාලීන පුවත් විග්‍රහය. Subscribe, like, share us more details. දැන් සුළුකුණාටුවක් කෙනෙකුට මෙවැනි තත්ත්වයක් කෙනෙකුට ඇති වෙනකොට ජලාශවල අනිවාර්යයෙන්ම ජලාශය යම් තරමක් දුරට හිස් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒතකොට වාර ඉංජිනේරුවරුන් වාර මාර්ග ඉංජිනේරුවන් මේ බව ප්‍රකාශ කරලා තිබුණා. මේ ජලාශවල අනිවාර්යයෙන්ම ජල මට්ටම අඩු කරමු විශාල වර්ෂාවක් මේ තත්ත්වයක් තිබෙන නිසා කියලා. එය ඉවත් කරන්න කටයුතු කළෙත් නැහැ. ඒ වගේම තමයි මොයේ කටවල් විශාල කරන්න කටයුතු කළෙත් නැහැ. මේට අමතරව දැන් විශාල බලපෑමක් එල්ලලා තියෙන තැනක් මේ කැලණියේ ගම් වතුර තත්ත්වය. ඒතකොට කැලණියේ ගොතටුව ගම් වතුර ගේට්ටුව විවෘත කරන්න කියලා තිබුණා. නමුත් ආණ්ඩුව හරි උද්දච්චයි. ඒ නිසා මේ කිසි දෙයක් කළේ නැහැ කියන චෝදනා දිගටම ගණනාවක් එල්ල කරලා තියෙනවා එක සිදුවීමක් එක්ක. ඔව් එකක් තමයි ඒක ආණ්ඩුවේ කාර්යභාරයක් නෙවෙයි නිදිශාන්. දැන් ඒක ඒ වාරි මාර්ග ඉංජිනේරුවන්ගේ අදාළ අංශවල කාර්යභාරයක්. මං හිතන්නේ මම දන්න තරමින් සාමාන්‍ය දැනුම අනුව මේ අනාගතයේ වැස්සොත් කියන පදනමින් ජලාශ කරනවායි කියලා. ඒ වාරි මාර්ග ඉංජිනේරුවන් තමයි ඒක තීරණය කළ යුතු වන්නේ වශයෙන් ප්‍රමාණයට ඒවා වාන්දුරට අරින්න. ඒක ඉංජිනේරුවන්ගේ කාර්යභාරයක්. ඉතින් එහෙම වැරද්දක් වෙලා තිබෙනවා නම් ඒකට ඉංජිනේරුවන් තමයි එහෙමනම් වගේ කියන්න ඕන. මොකද දේශපාලකෝ ගිහිල්ලා දොරටු අරින්න හෝ අහන්න කියලා කියන්නේ නැහනේ. එතෙන්දී පොඩි එකඟතාවයක් තියෙනවා 150 60ක පොඩි එකඟතාවයක් තියෙනවා ජලාශ හිස් කිරීම පිළිබඳව. ඇත්තටම කිව්වොත් ජලාශ හදලා තියෙන්නේ ජල විදුලිය උත්පාදනය සහ ගොවිතැන් වලට ජලය ඒ කියන්නේ අහසින් වැටෙන වතුර ටික හැමදාම වැටෙන්නේ නැහැ. ඒ වැටෙන වතුර ටික එකතු කරගෙන අවශ්‍ය මොහොතේදී ඒ ගොවිතැන් සහ ජල විදුලිය උත්පාදනය සඳහා මුදා හැරීමට. එතකොට ඒක ඇරලා දැම්මොතින් එහෙම එතන ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්න ඕන. නමුත් මෙතනදී අපි දැක්කේ නැහැ පෙර සූදානමක්. ඒ කියන්නේ ඒ අවදානම් කලාපවල ඉන්න මිනිස්සුන්ව ඉවත් කිරීමක් අපි දැක්කේ නැහැ. අදාළ සහන කණ්ඩායම්, වෛද්‍යවරු, එතකොට ගලවා ගැනීමේ කණ්ඩායම්, ඒ අදාළ ප්‍රදේශවලට අනියුක්ත කරලා ඉන්නවා අපි දැක්කේ නැහැ. මිනිස්සුන්ව දැනුවත් කිරීමක් අපි දැක්කේ නැහැ රජයේ පාර්ශවයෙන්. එතකොට දැන් මේගොල්ලෝ කරේ නැහැ කියලා කියන්නේ කලින් කට්ටිය කරලද
කියන එකත් මේකේ ඉදිරියට තියෙනවා. මේ වීඩියෝ එකේ ඉදිරියට තියෙනවා. ඒ හින්දා වීඩියෝ එකේ රැඳී ඉන්න. අපි බලමු විමල් රත්නායක මහත්මයා විපක්ෂයේ ඉන්න කාලේ කියපු කතාවක්. එමේදී රජයේ තිබෙන ඊටාම මන්දගාමී ඒ වගේම ඊටාම සැලසුමකින් තොරව කරන දේශපාලන සංදර්ශනත් එක්ක මේ ආපදා තත්ත්වය පිළිබඳව අපි කල්පනා කළා ජනතාව විතුරන විදියට රටේ ජනතාවට යම් කරුණු ප්‍රමාණයක් අවධාරණය කළ යුතුයි කියලා. ආපදාවක් වළක්ව ගන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි අනාවැකි කියන එක. ඒ අනුව අපි අනාවැකි කීමක් කරා නම් අපිට මේ හඳුනා යන එක වළක්ව ගන්න හදිසිය බැරි වුණා ජනතාව ඉවත් කර ගැනීම හරහා කරගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. සහනාධාර ක්‍රියාවලිය ඒවට පණ නැහැ. ඒවට අදාළ කරන දේශපාලන පරිපාලන නායකත්වය ලැබෙන්නේ සමස්ත වෙච්ච පීඩාව ඇතුළේ මේක කළමනාකරණය කරන්න. මේ එන සම්පත් කොහෙටද යවන්නේ? කොහොමද ප්‍රායෝගික වශයෙන් මේක විසඳන්න කියන එක සම්බන්ධව ගත්තොත් අපිට දැනෙන දේ තමයි ඊටාම දුර්වල තත්ත්වයක තමයි තියෙන්නේ. ඔබ ඒ දැක්කේ 2017 6/4 වෙනිදා කරපු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක්. දැන් ඔය චෝදනාව ඒ හිටපු රජයට එල්ල කරනු ලබන්නේ වර්තමාන සභානායක වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ඒ වගේම රජයේ ඉන්න ප්‍රබල සහ පරිණත අමාත්‍යවරයෙක්. එතකොට එතුමාගේ චෝදනාව තමයි සැලසුමකින් තොරව මේ දේවල් සිද්ධ වුණා, මන්දගාමීව සිද්ධ වුණා, අනාවැකිකීමේ දුර්වලතාවයක් තිබ්බා, ජීවිත බේර ගන්න තිබ්බා, ස්වභාවික විපත නවත්ත ගන්න බැරි වුණාට ජීවිතයක හරි බේර ගන්න තිබ්බා. ඒ වගේම සම්බන්ධීකරණයේ දුර්වලතාවක් තියෙනවා කියන එකත් එතුමාගේ මුවින් පිට වෙච්ච ඒ කාලේ විවේචන. එතකොට වැරදි තියෙනවා දැනගෙන කරන වැරදි නොදැන කරන වැරදි කියලා දෙකක්. එතකොට දැන් මේ ආපදාව කළමනාකරණය කරගන්න බැරි පිරිසක්ද මේ ආණ්ඩුවේ ඉඳලා තියෙන්නේ. නවකයෝ කියලා කිව්වට එතකොට මේ ආපදාවක් කළමනාකරණය කරගන්න දන්නේ නැති පිරිසක්ද ඉඳලා තියෙන්නේ නැහැ. ගිය ආණ්ඩුව වලටත් ආපදා කළමනාකරණය පිළිබඳව උපදෙස් දීපු පිරිසක් ඉඳලා තියෙන්නේ. එතකොට අනාවැකි පිළිබඳවත් එතුමා ප්‍රකාශයක් කරා. අපි බලමු අනාවැකි පිළිබඳව මේ වීඩියෝ එකේ. Hello, let's take a look at the latest weather prospects for South and Central Asia. Across Central Asia into Pakistan, northern India, it does remain dry. We will continue to see issues with fog and poor air quality in the big towns and cities in the north of India. Further south, though, a lot of cloud on our earlier satellite image, and an area of low pressure is continuing to develop close to Sri Lanka, where we are going to see some exceptionally heavy rain over the coming days. Perhaps 300, 400, maybe 500 millimetres of rain falling, so there could well be some flooding. And in this area, well, we could see a tropical cyclone beginning to take shape. But further north, as you can see, it does remain largely dry. Still pretty warm for the time of year across Central Asia. 7 degrees in Astana. We'd expect daytime highs below freezing in Astana at this time of year. 20 degrees there in Ashgabat. Dry across Afghanistan and Pakistan and into northern India. And for much of the west coast of India, actually, it will be dry. A bit of rain there into Kerala, but wetter, I think, across the far southeast of India as our area of low pressure begins to spin its way in. Up towards the northeast of India and Bangladesh, it will be dry with some sunshine. Now, further ahead, it stays pretty wet there across the Maldives, whereas in Delhi, we'll see some hazy sunshine, but I think we will continue to have quite poor air quality. Colombo looking very wet indeed as we head through the next few days. ඔවේ BBC මාධ්‍ය නාලිකාවෙන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවට 28 වෙනිදා සිට මිලිමීටර් 500 ඉක්ම වූ වැසි 300 400 500 ඉක්ම වූ වැසි තත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා මේ දිට්ටුවක් සුළි කුණාටුව හේතුවෙන්. එතකොට දැන් ලංකාව කියන්නේ තාක්ෂණය අතින් ලොකු දියුණුවක් ලැබපු රටක් නෙමෙයි. චන්ද්‍රිකා තාක්ෂණය ඒ වගේ දේවල් අතින් ලොකු දියුණුවක් ලැබපු රටවල් නෙමෙයි. නමුත් ඒ පිළිබඳව කටයුතු කරන යම් ආයතන තියෙනවා ලෝකයේ තුල. එතකොට ඒ ලෝකයේ තුල තියෙන ඒම ආයතනත් එක්ක අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන සම්බන්ධීකරණය කොයි වගේද? එතන අඩුපාඩුවක් තියෙනවා නම් නැවතත් මෙවැනි වැරද්දක් නෙවෙන්න කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ? කොහොමද ඒ වැරද්ද නිවැරදි කරගන්නේ කියන එක ගැනත් රජය විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන අනාවැකි ඒ විදිහටම කියන විදිහටම අර තක්කෙටම කියන්න පුළුවන් විදිහට ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කොහොමද ගොඩනගන්නේ කියන අවධානයත් මේ මොහොතේ යොමු විය යුතුයි. ඒ විතරක් නෙමෙයි දැන් මේක කරාරින්න බෑ.
එතකොට මේක නොදැන කරපු වැරද්දකුත් නෙමෙයි. හොඳට ආපදා කළමනාකරණය කියන එක දන්න කට්ටිය තමයි ආණ්ඩුවේ ඉඳලා තියෙන්නේ. තව වීඩියෝ තියෙනවා ඉස්සරහට ඒවත් බලත හැකි. එතකොට ඒ දැන තමයි මිනිස්සු මරණකම් බලාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මගේ මතය. ඔබේ මතය ඔබ කමෙන්ට් කරන්න. එතකොට ඒ වගේම රටේ විතරක් නෙමෙයි දේශීය විතරක් නෙමෙයි විදේශීය මාධ්‍යනාලිකාවල් පවා මේ අනතුරු ඇඟවීම කරලා තියෙනවා. ඒතකොට රජයක් විදියට ඒ පිළිබඳව අවධානයක් යොමු වෙලා නැහැ. එතකොට අපි බලමු කොහොමද ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ වෙච්ච මාධ්‍ය නිවේදන කියලා. මම ඒ වෙලාවෙත් පැහැදිලිව කිව්වා කලින්දු ඒ කියන්නේ අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒකට ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයල් ඉස්මතු වෙන්නේ. ඒතර මේ වෙන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොන දිශාවෙන් හැමදාම ඉතින් තියෙන බෙන්ගාල බොක්ක. ඒතර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒතකොට මේක දැනට අපිට හොඳට පේනවා. එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදාන් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා 14ම හරියට මොක වෙනව නෙවෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. කවදාකවත් සුලිකුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේකේ ගමන් මාර්ගයේ එක්කෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩනාපාත මට්ටමට යන්න පුළුවන්. සුලිකුණාට කියන වචනේ දැම්ම මම කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනවට වඩා වැඩිවීමක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එකේ පොසිබිලිටි එක වැඩි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ මට්ටමේ වර්ෂාවක් ගැන අපි කතා කරන්නේ. පැහැදිලි. ඔව් ඒ ඔබ දැක්කේ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අතුල කරුණානායක මහත්මයා අද දෙරණ බිග් ෆෝකස් තුලින් කරපු ප්‍රකාශයක්. ඔය ප්‍රකාශය සිදු කරනු ලබන්නේ පසුගිය 12 වෙනිදා. එතකොට 12 වෙනිදා ප්‍රකාශ කරන්නේ දැන් එතුමගේ සාකච්ඡාවත් එක එක්කෙනා විකෘති කරලා තියෙනවා මම දැක්කා. එතකොට කාලගුණය කියන්නේ මොකද්ද? දේශගුණය කියන්නේ මොකද්ද? කාලගුණය කියන්නේ ෂණිකව එක් අවස්ථාවන් වලදී වෙනස් වෙන පාරිසරික සාධක සුළඟ වැස්ස අවුව ඒ දේවල්. එතකොට දේශගුණය කියන්නේ කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනයකින් ලබා ගන්න තොරතුරු අනුව යම් ප්‍රදේශයක හෝ රටක අදාළ උෂ්ණත්වය ඒ දේවල් අනුව වියලි කලාපයක්ද අන්න ඒක තමයි දේශගුණය කියලා කියන්නේ. එතකොට කාලගුණය වෙනයි දේශගුණය වෙනයි. එතකොට දැන් මෙතුමා මේ 12 වෙනිදා ප්‍රකාශ කරන එක තමයි මේ තියෙන්නේ. එතකොට එතුමාගේ කතාවේම කියන මේ ඉදිරියේදී මේ සුළුකුණාටුව කියන එක පීඩනාවපාතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ දත්ත ටික පැහැදිලි. ඒ කියන්නේ 12 වෙනිදාට වඩා 28 වෙනිදා කිට්ටු වෙන 27 වෙනිදා 28 වෙනිදා කිට්ටු වෙනකොට මේක වෙනස් වෙන්න පුළුවන්. එතකොට දවසින් දවස කාලගුණ අනාවේක කියන්නේ ඒකනේ. කාලගුණය නිරීක්ෂණය කරමින් ලබා ගන්නා දත්ත අනුව ලබා දෙන තොරතුරක් තමයි කාලගුණ අනාවේකයක් කියන්නේ. එතකොට අපි බලමු විජිත හේරත් මහත්මයාගේ කතාවකුත් තියෙනවා. ඒකත් බලලා ඉතුරු කතාවට අපි යමු. අවශ්‍ය කාරණා. මොකද ස්වභාවික විපත් කියන එක දැනුම් දීලා කිය ඇති වෙන දෙයක් නෙමෙයි. එකවර ශනිකව ඇති වෙන දෙයක්. එවැනි දෙයක් ඇති වුණාම ඒකට මුහුණ දෙන්න නම් ආණ්ඩුවට ප්‍රධාන වගකීමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච පූර්ව සූදානමක ඉන්න එක. මොකද අපි දැකපු දේ තමයි මේ ඇති වෙච්ච හදිසි ආපදා තත්ත්වයට හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක් ආණ්ඩුව පැත්තෙන් තිබුණේ නැහැ. ඒ නිසාම මේ විපත ඇති වෙච්ච මුල් දවස්වල ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් ආකාරයට ආණ්ඩුවට මේකට මැදිහත් වෙන්න බැරි වුණා. දින දෙක තුනකට පස්සේ අපි විශේෂ අවධාරණයක් කරලා කිව්වා පාර්ලිමේන්තුවේදී මේ විපත ඊටාම බරපතලයි. විනාශ වෙච්ච ජීවිත, විනාශ වෙච්ච දේපල, පීඩාවට පත් වෙලා ඉන්න පුරවැසියන් ප්‍රමාණය ඉතා විශාලයි. ඒ නිසා දැන් වහාම හදිස්සි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියලා. ආණ්ඩුව වෙනුවෙන් සභානායකවරයා ඒක බාරගත්තා. ඒ ගැන සලකා බලනවා කිව්වා. නමුත් අද වෙනකන් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා තමයි අපි
පැහැදිලිවම පක්ෂයක් විදිහට රජයට කිව්වේ මේක සරල නැහැ. ඊටාම සංකීර්ණ තත්ත්වයක්. වහාම ශනික මෙහෙයුමක අවශ්‍යතාවයක් තියෙනවා. ආරක්ෂා මුදාව, සෞඛ්‍ය සේවාවන්, ඒ වගේම යටිතල පහසුකම් සපයන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරීන් ඒ සියලු දෙනා කැඳවලා වහාම මෙහෙයුමක් ආරම්භ කළ යුතුව තියෙනවා. ඒ සඳහා රට හදිසි ආපදා තත්ත්වයකට පත් කරන්න. මොකද එහෙම කරාම තමයි ඒ චක්‍රලේඛන නීති රීති නොතකා පීඩාවට පත් ජනතාවට සහන සලසන්න පුළුවන් වෙන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවක් විදිහට ආපදා තත්ත්වයක් ඇතිවීමදී ඊට මුහුණ දීම සඳහා වෙච්ච හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක හිටියේ නැහැ. ඒ පූර්ව සූදානමක නොසිටීම විශාල අඩුවක්, විශාල දෝෂයක් විදිහට අපි දකිනවා. ආපදා තත්ත්වයන් ස්වභාවික විපත් කියන එක බලක්වන්න අමාරුයි. ඒක ආණ්ඩුවකට අත තියලා නවත්තන්න බෑ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒවා අඩු කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ ඔබ දැක්කේ වර්තමාන විදේශ අමාත්‍යතුමා. දැන් වර්තමාන ආණ්ඩුවේ ඉන්න පරිණත දේශපාලඥ ප්‍රබල අමාත්‍යවරයෙක් එවකට විපක්ෂයේ සිටියේදී පැවති රජයට ආපදා කළමනාකරණය උගන්වන ආකාරය. එතකොට පූර්ව සූදානමක් තිබ්බේ නැල්ලු ඒ ආණ්ඩුවට. එතකොට මේ ආණ්ඩුවට පූර්ව සූදානමක් තිබ්බද? දැන් කලාවැවේ මිනිස්සු බේරගන්න ජනාධිපතිතුමාම කියන චයින බේට ගිහිල්ලලු එක්කන් ආවේ ගලවා ගැනීමේ කණ්ඩායම්. එතකොට පූර්ව සූදානම කියන්නේ මොකද්ද? ඒ අදාළ තැන්වලට අදාළ කණ්ඩායම් වෛද්‍යවරු, ඇම්බියුලන්ස්, එතකොට බැකෝ අනම්මන් ඕනනම් ඒවා, බෝට්ටු ඕනනම් ඒවා, ඒ දේවල් ස්ථානගත කිරීම තමයි පූර්ව සූදානම කියන්නේ. ඒ වගේම අවදානම් කලාපවල මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලන්ව ඉවත් කිරීම. ඔය දේ සිද්ධ වුණාද නැද්ද කියන එක ඕගොල්ලෝ දන්නවා මට වඩා හොඳට. මොකද මේ ඊයේ පෙරේද හැමෝම හිටියේ මේ ගැන අවදියෙන් තොරතුරු සොයමින් තමන්ගේ හිත මිත්‍රාදීන්, තමන්ගේ සමහරු කොළඹට වෙලා හිටියට ඒගොල්ලන්ගේ ගම් පළාත් සමහර විට පිට නුවර එළිය අනුරාධපුර ওই පැතිවල මිනිස්සු ඉන්නකොට ඉතින් ඒගොල්ලෝ රට පිට රටවල වල ඉන්න කට්ටිය පවා බොහොම අවධානයෙන් තමයි මේක ගැන හිටියේ. එතකොට අපි දැක්කේ නැහැ කිසිම තැනක පූර්ව සූදානමක් සිද්ධ වෙච්ච ආකාරයක්. එතකොට ඔය කියන අර ආපදා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් ඉතාම ප්‍රමාද වෙලා ජනාධිපතිතුමා ගත්ත තීරණයක්. එතකොට මේ ආපදාවේදී ඔය කියන අඩුපාඩු ටික විජිත හේරත් මන්ත්‍රීතුමා එදා එවකට පැවති රජය විවේචනය කරමින් තිබ්බ අඩුපාඩු ටික මේ ආපදාවේදීත් තිබ්බා. දවස් දෙක තුනක් යනකොට මිනිස්සුන්ට සම්බන්ධීකරණයක් තිබ්බේ නැහැ. 1.7 කියන අංකය වැඩ කරේ නැහැ. මේ පළවෙනිද නැත්නම් දෙවෙනිද තමයි ඒක වැඩ කරන්න පටන් ගත්තේ. 1.9 1.8 කියන නම්බර් තාමත් වැඩ නැහැ. එතකොට ඒ අංක දෙක 1.9 1.8 ඒ වගේම 19 ගිලන් රට සේවය. ඕවා අපේ පොඩි අයට පවා අපි උගන්වලා තියෙන අංක. දැන් නිකන් හිතන්න පොඩි එක්කෙනෙක්ව කවුරු හරි පැහැරගෙන යනවා. පොඩි එක්කෙනාට කොහෙන් හරි ෆෝන් එකක් හම්බෙනවා. එතන වැටලා තියෙන එකක් හරි ඩග්ගලා අහුවෙලා හොරෙන් හරි අරගෙන ළමයා කෝල් එකක් ගන්නවා 119. අම්මයා නම්බරේ දාත්ත නම්බරේට වඩා ලේසියෙන් මතක ඉන්නවා 1.9 කියන අංකේ. ඒතකොට ඒකට ගත්තට ෆෝන් එක වැඩ නැහැ. සමහර විට මේ වෙනකොටත් ජීවිත මරණ බව සිද්ධ වෙලා තියෙන පුළුවන් ඔය දේවල් විසිරුවා හැරීම හේතුවෙන්. දැන් මම දන්නවා සති ගානක ඉඳන් ඔය ආපදාවට කලින් ඉඳන්මත් ඔය නම්බරේ 119 වැඩ නැහැ. එතකොට මිනිස්සුන්ට දීලා තිබ්බ එක එක අංක ඒවර අංක 10 ඉලක්කම් අංක ඒවා එතකොට ඒ දේවල් ලියාගෙන මතක හිටින්නේ නැති අංකයක් තාක් විදාගෙන පීනන්න පුළුවන් ද මිනිස්සුන්ට ගං අතුරේ. ඉතින් ඒ අඩුපාඩුව සෑහෙන දුරට මේ ආපදාවේදී අපි දැක්කා. ඒ කියන්නේ මිනිස්සුන්ට කියන්න දෙයක් තිබ්බේ නැහැ. මිනිස්සුන්ට හවුවරණට තිබ්බේ Facebook එක විතරයි. Facebook එකෙන් තමයි ගොඩක් අය මෙව කරේ. නමුත් නුවර කට්ටියට එහෙමවත් අවස්ථාවක් තිබ්බේ නැහැ. මොකද කඩු ගන්නයන් උඩට ෆෝන් වැඩ කරේ නැහැ. ඉතින් මම දැක්කා චෝදනාවක් එල්ල කරනවා කොත්මලේ ඩෑම් එක පුපුරනවා කියලා අසත්‍ය ප්‍රකාශයක් ගියාය. ඒ ප්‍රකාශය දැකලා මිනිස්සු බය වෙච්ච හින්දා තමයි ගොඩක් කට්ටිය මැරුණේ කියලා. එතකොට කඩු ගන්නයන් උඩට සිග්නල් තිබ්බේ නැත්නම් කොහොමද ඒ මිනිස්සු දැක්කේ මේ ෆෝන් එකේ FB එකේ ෂෙයා වෙච්ච ඒ අසත්‍ය ප්‍රකාශය? අතේපත් වෙන බොරුනේ. ඒ ප්‍රකාශය ෂෙයා වුණේ FB එකේ නම් Facebook එකේ නම් සමාජ මාධ්‍ය ජාලා තුල නම් ඒ කියන පණිවිඩය යන්න ඕන මිනිස්සුන්ට සමාජ මාධ්‍ය ජාලා හරහානේ. ඉතින් සිග්නල් තියෙන්නේ නැතුව කරන්ට් එක තියෙන්නේ නැතුව කඩු ගන්නාවෙන් උඩට කොහොමද ඔය පණිවිඩය කියලා මිනිස්සු කලබල වුණේ කියන ප්‍රශ්නේ සාමාන්‍ය ඔළුවක්
තියෙන මිනිහට ඇති වෙන ප්‍රශ්නයක්. එතකොට දැන් මේ රජයට මේකෙන් ගැලවෙන්න බෑ. මේගොල්ලෝ දැනගෙන ඉඳලා තියෙනවා ආපදාවක් කළමනාකරණය කරන ආකාරය. එතකොට මේගොල්ලොන්ට මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලංකාවේක සහ පිටරට BBC නිවුස් වල පවා මේක ගියා. ඔතන ඔය ඉන්න 150 ගානෙන් 220 ගානෙන් එක්කෙනෙක්වත් ඔය නිවුස් එක දැක්කේ නැද්ද? අඳකොළු බීරි කට්ටියද ඉන්නේ? ඒ මිනිස්සුත් මීට වඩා සබුද්ධිකයිනේ. නැහැ ඒක නෙමෙයි උනේ ඇත්තම කතාව. මේ රජයට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි නාමල්ගේ රැළිය. ඇත්තටම කියනවා නම් ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් දුන්නෙත් මේ රජය. මොකද අපි ඔය හැමෝම ගැනම දන්නවා. ඔය කවුරුත් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔය දෙපැත්ත තුන් පැත්තම එකම જાතිය එක වල්ලේ පොල්. ඉතින් ඒ හින්දා අපිට ඔය කාගෙන්වත් වැඩක් නැහැ. ඉතින් අනවශ්‍ය දේවල් පස්සේ යන්නේ නැතුව රට පාලනය කරගෙන ගියා නම් අද මේ අත්ෙත් ඉරනම ගොඩක් පවුල් අද ජීවතුන් අතර ඉන්නවා. එදා වගේ බක්කටක් කාලා සැනසීමේ අවතැන් කඳවුරක හරි ඉන්නවා. ජීවිතේ බේරගෙන. ඉතින් ඒ වගකීමෙන් රජයට මිදෙන්න බෑ. මම කියන්නේ නැහැ මේ වැරද්ද කරේ ආණ්ඩුවමයි, മന്ത്രിවරුමයි, ඇමතිවරුමයි, පාර්ලිමේන්තු නියෝජිතයෝමයි කියලා. නමුත් මෙතන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හරි කොහෙන් හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම අර මියගිය මිනිස්සු වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුමයි. අපි බලමු ආපදා කළමනාකරණයේ තත්ත්වය කොහොමද කියලා. දැන් මම කිව්වට වැඩක් නැහැ නේ. මං කිව්වනේ මේක සාක්ෂි සාධක එක්ක යන වීඩියෝ එකක්. මම ඔයගලන්ට පෙන්නන්නම් මිනිස්සු කොච්චර අසරණ වෙලා හිටියද කියලා ওই අවස්ථාවේදී. ඔය මේ වීඩියෝ කෑල්ල බැලුවාම ඔයගලන්ට තේරෙයි. මේ ගොඩක් වීඩියෝ තිබ්බ මම මේ එකයි දාන්නේ. ඕනම වෙලාවක ඔයගොල්ලන්ට මේ කතා කරන්නේ. හෙලෝ මම මේ උදව් ඕනම වෙලාවක ඔයගොල්ලන්ට මේ කතා කරන්නේ. මම උදේ ඉඳන් try කරනවා මගේ කට්ටිය බේර ගන්න, මගේ පවුලේ කට්ටිය, මගේ නෑදෑයෝ, මගේ පවුලේ පොඩි ළමයි හැමෝම අතරමං වෙලා ඉන්න තැනක මම පුළුවන් තරම් රජයේ හැම කෙනෙක්ටම කෝල් ගත්තා. හැම තැනකටම කෝල් ගත්තා. ඒත් මට කිසිම උදව්වක් මේ වෙනකන් හම්බුන්නේ නෑ. තවමත් ඒගොල්ලෝ එතන හිර වෙලා ඉන්නවා. ඒත් කිසිම කෙනෙක් තාම බැලුවේ නෑ. බෝට්ටු එහාට මෙහාට යනවා කියනවා. ඒත් කිසිම කෙනෙක් කැම ටිකක්වත් ගෙනත් දුන්නේ නෑ කියනවා. මට තාමත් මේක බලන් ඉන්න බෑ. පුළුවන් කෙනෙක් මට මේක ෂෙයා කරලා උදව් කරන්න. මොකද බලන් ඉන්න බෑ ඒගොල්ලෝ මැරලා යනකම්. තාමත් උඩ ස්ලැබ් එකක හිරලා ඉන්න පොඩි ළමයි දෙන්නෙක් එක්ක වයසක දෙන්නෙක් ඇවිද ගන්නවත් බැරි. මම මෙච්චර කෝල් කර උදේ කිව්වා ඒත් තාමත් බැලුවේ නෑ කවුරුත්. මට උදව් කරන්න පුළුවන් කෙනෙක් ෂෙයා කරන්න. මම ඇඩ්‍රස් එක කියන්නම්. කුරුණෑගල නිකවැරටියේ කොබේගනේ තමයි කොට්ටාසේ. කොබේගනේ හෙංගමුව ඇඹලයාගම. ඇඹලයාගම පන්සලේ ඉන්න ගොඩක් අය හිර වෙලා. මාකෙලියාව ඇඹලයාගම අතර තැනක ඉන්නවා ගොඩක් කට්ටිය හිර වෙලා ස්ලැබ් එකක් උඩ. මං හැමතැනටම කිව්වා කිසි කෙනෙක් ගණන් ගන්න නැහැ. පුළුවන් කෙනෙක් මේක ෂෙයා කරලා මට උදව් කරන්න. මට බලන් ඉන්න බෑ මේගොල්ලන්ට මොන හරි වෙනකන්. උදව් කරන්න හැමෝම මට. එක පැදුරයි තියෙන්නේ තාම නිදාගන්න. ගෙදරින් ගෙනාපු රෙදි දෙකයි. එච්චරයි. කැම්පස් දෙක ඊට පස්සේ වෙන මිස් කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා. දැන් ඊය කාමරේට ගිහිල්ලා ඔක්කොම ඇදලා ගත්තා. ගෑනුන්ගේ බ්‍රා එකේ ඉන්නම තියෙන බ්‍රා 20කට වඩා. ළමයිගේ පැම්පර්ස් ලොකු පැකට් තියෙනවා. වතුර බෝතල් ඔක්කොම තියෙනවා. කිසි දෙයක් දෙන්නේ නැහැ. බෙෂීට්, ටවල්, ඊයේ බෙෂීට් මේ පැදුරු දුන්නා යාගේ කට්ටියට විතරයි. අපිට කිසි දෙයක් හම්බුන්නේ නැහැ. අපෙත් ඉන්නේ ළමයි. අපිට කිසි දෙයක් නැහැ. ඔයාගේ ඕන කට්ටියට විතරයි යා දෙන්නේ. ආගේ ලෝක බෝතල් දෙන්නේ. ඒකට බෝතල් ටික හදින්න කවුරුත් ආවේ නැත්නම් මෙතන කෑ ගන්නවා. බදු අදින්න විතරක් අපි ඕනේ. බල දෙන්න අපිට කවුරුත් නැහැ. මෙතන ගිහින් ඉල්ලුවම දෙන්නේ එක බෝතලයක් දෙනවා. ජීවනී එකක් හදන්න. මේ ඊයේ ඇදලා බලනකොට ඔක්කොම වතුර බෝතල් මේ අසමෝදකම් ඔක්කොම සම්පූර්ණ පොඩි දරුවන්ට පැම්පර්ස් ගෑනු දරුවන්ට අටැඳුම් ඔක්කොම චීස් අනම්මනම් සේරම හංගගෙන ඊයේ මේ ගෑනු කට්ටියගේ අටැඳුම් ගෙන්නුවා. අපි කතා කරලා ගෙන්නලා ඔක්කොම අටැඳුම් අපිට නෑ කිව්වා. අපි ගිහින් ඇදලා බලනකොට මෙන්න මෙච්චර අපෝර බෑ ඔක්කොම සම්පූර්ණ මේ පිරිමි අයගේ කලිසම් අනම්මනම් ඔක්කොම එහෙමයි. අපි කියන්නේ මේ ග්‍රාම සේවක අයින් කල්ලි ඉවරලා වෙන කෙනෙක් දෙන්න. දැන් මෙහෙම හිටියොත් මේ මිනිස්සු ඔක්කොම යට වෙලා ඉන්නේ. ගෙවල් විතරයි පේන්නේ. බඩේ කැක්කමන අසමෝදගම් බෝතලයක් කිල්ලුවාම දෙන්න මේ අදිනකොට මේ බණ්ඩ ගන්නවා. නිදානිය කියලා කියන්නේ යුනිෆෝම් එකට ගරුවක් මෙතන එකතු කරන් යන එක මෙතන ඔක්කොම මිනිස්සු කරන්නේ. අපිට හම්බෙන්නේ නිකන් අර මේ බඩුමලු 10ක් ගෙනාවොත් එකයි බෙදලා දෙන්නේ 9ක් ගෙදර.
ඉතින් එහෙම බෑනම පේන්න තමයි විතරයි. වටේ ආයත විතරයි. බඩුමළු 1200 නැත්නම් ගේන්න එපා කියනවලු. බිස්කට් අනම්මන කිසිම දෙයක් ළමයින්ට හම්බෙන්නේ හරි ගේන්න කිසිම දෙයක් නැහැ. සබන් කෑල්ලක් හරිනේ ගියෝඩි කොලන් බෝතල් ටික ඔක්කොම ගෙදර දරුවෙක් කියලා ඕඩි කොලන් එකක් මිනිස්සු මෙතන පොල් සම්බෝල ආගස් දෙන්න අපෝ ළමයින්ට දෙන්න බෑ ඒ කෑම. පොඩි ළමයින්ට ගෑන ගේම ටික නෑ අපිට හම්බෙන්නේ. චීස් පෙට්ටි ගෙනලා චීස් පෙට්ටි නෑ අපිට පොඩි දරුවෝ ඉන්නවා. පිටි ලියනවා අපි පොඩි ළමයින්ට පිටි ඕනේ කියලා පිටි ටික හම්බෙන්නේ නෑ අපිට. සමන් කඩයක් දෙන්නේ නෑ. අපිට කොහෙන් හරි මේන් ගෙනලා බෙදලා විතරක් හම්බෙන්නේ. අපිට අර දින කාමරේ හැරලා දෙන්න ඕනේ ඒක මොනවද තියෙන්නේ කියලා කඩ බලන්න අපිට. අනිත් එක මේ ළමයින්ට මේ පසමෝදකම් ටිකක් කිල්ලුවම දුන්නේ නෑ. පැන්ඩෝල් ටිකක් කිල්ලුවම දුන්නේ නෑ. ගිහින් බලන්න පෙට්ටි ගණන් අසමෝදකම් තියෙනවා. අපි ඔක්කොම යට වෙලා ඔක්කොම දාලා අපි මිනිස්සුන් මෙතන ඉන්නේ ඔක්කොම රැටිස් ඔක්කොම බඩු පෙට්ටි කරලා පඩවගෙන යවනවා බයිසිකලේ. ගිහින් දාලා එනවා. 8 වෙනකොට ලයිට් ඕෆ් කරන්න කියලා මිනිස්සුන් නිදා ගන්න කියලා රෑ වෙනකොට ඔක්කොම බඩු ටික හදිනවා. දරුවෙකුට පැම්පර්ස් එකක් කිල්ලන්නේ හිලා ඔක්කොම බහලා ගිහලා අතන ඔව් ඒ ඔයගොල්ලෝ දැක්කේ පළවෙනි වීඩියෝ එකේ දැක්කේ කර කියා ගන්න දෙයක් නැතුව කියන්න තැනක් නැතුව අසරණ වෙලා හිටපු මිනිස්සුන්ට අන්තිමට ඉතුරු වෙලා තිබ්බේ Facebook එක විතරයි තමන්ගේ දුක කියන්නේ. දෙවෙනි වීඩියෝ එකෙන් දැක්කේ ග්‍රාම සේවකවරියට හම්බෙන ආධාර එතුමිය විසින් බෙදන්නේ නැහැ කියන චෝදනාව එල්ල කරන කට්ටිය. එතකොට බිමල් රත්නායක මහත්තයා කලින් හිටපු ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා අපි බලාගෙන හිටියා. කිසි සැලැස්මක් තිබෙන්නේ නැහැ කියලා. හරි අපි බලමු කලින් හිටපු ආණ්ඩුව ආපදා කළමනාකරණයට කොයි විදිහේ සැලසුම්ද තිබ්බේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්න කාලේ බුරවි සුළුකුණාටුව එන වෙලාවේ ඒ අවස්ථාවේ ඒ ආපදාව සම්බන්ධව යුද හමුදාවේ ආපදාව භාරව හිටපු නිලධාරියා කරන ප්‍රකාශයක් අපි බලලා ඉමු. කුණාටුව අද දින රාත්‍රියේ 7:10 අතර කාලය තුලදී ශ්‍රී ලංකාවට මුලිතු දිස්ත්‍රික්කයෙන් ඇතුල් වීමට සම්බන්ධව මේ අවස්ථාවේදී කාර්ගොන දෙපාර්තමේන්තුව විසින් අපිට දැනුවත් කරලා තියෙනවා. මේ කුණාටුවෙන් ඇතිවිය හැකි ආපදා හානි සහ ජන ජීවිත සහ දේපල වල ඇතිවිය හැකි හානි සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත මැදිරිය සහ දිස්ත්‍රික් ක්‍රියාන්විත මැදිරියන් මේ අවස්ථාවේ ඉතාමත් කාර්යශීලීව කටයුතු කරගෙන යනවා. එතකොට අපේ ප්‍රධාන මැදිරිය ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මැදිරියේ ක්‍රියාන්විත මැදිරියේ මේ අවස්ථාවේදී කාර්යගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය සියලුම චන්ද්‍රිකා සමග සම්බන්ධිතාවයෙන් තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධ සැටලයිට් දර්ශන සම්බන්ධව විශානුබද්ධිතව අධ්‍යයනයක් සිදු කරමින් කොයි අවස්ථාවක ලංකාව තුළට මේ පැමිණි අවස්ථාවේ සිට මහ ජනතාවට සඳහා සහන ලබා ගැනීම ඔවුන්ට ආරක්ෂාකාරීව කටයුතු කිරීම සම්බන්ධව අපි කටයුතු කරනවා. එතකොට අපේ දිස්ත්‍රික්ක මට්ටමේ තියෙන ක්‍රියාන්විත මැදිරීන් සහ දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධීකරණයෙන් මේ ආපදාවන් ලක්විය හැකි ප්‍රදේශවල සිටින අයවලුන් ඉවත් කර ඔවුන්ව සහන මධ්‍යස්ථානයන් වෙත යැවීමට මේ වෙනකොට කටයුතු කරගෙන යන විශේෂම දීවර ප්‍රජාව මූදු යාමෙන් වැළකීමටත් දීවර ප්‍රජාව ඉවත් කිරීමටත් මූදු වෙරළාසන්නයේ සිටින දීවර ප්‍රජාවේ ජීවත් වන අයවලුන් නිවෙස් වලින් ඉවත් කිරීමට බෝට් ඉවත් කිරීමට කටයුතු සිදු කරලා තියෙනවා. තව සහන මධ්‍යස්ථානයන් වලට යන අයවලුන් හට වෛද්‍ය පහසුකම් ලබා දීම ඔවුන් සම්බන්ධව අපේ දැන් COVID-19 සමග කරන ක්‍රියාන්විතයන් සම්බන්ධ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම සම්බන්ධව මේ මධ්‍යස්ථාන වලට අපි උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට අද රාත්‍රියේදී දිවිනට ඇතුල් වේ කියා අපිට සැලකෙන මෙම කුණාටුවක් පමණක් නෙවෙයි මේ කුණාටුවට සම්බන්ධව විශාල වැසි මුළු දිවයින පුරාම ඇතිවිය හැකි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වලට තද වැසි ඇතිවිය හැකි. ඒ අනුව නායායාම් සම්බන්ධවත් ගම් වතුර සම්බන්ධ ක්ෂණික ගම් වතුර සම්බන්ධ කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ ආපදාවන්ට ලක්වන ප්‍රදේශයන් වල සිටින අයවලුන්ට දැනුවත් කරලා තියෙනවා. ඒක හැමදෙනෙක්ම ඉවත් වීමේ කටයුතු සඳහා සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව 117 අපේ කෝල් සෙන්ටර් එක තියෙනවා 117 කෝල් සෙන්ටර් එක. ඒ කෝල් සෙන්ටර් එකටත් ඕනෑම අවස්ථාවක පැය 24ම අපහට දුරකථන ඇමතුම් ලබා දීමෙන් සහ අපගෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ක්‍රියාන්විත මැදිරිය ඊට ක්‍රියාන්විතට අමතරව සුළුකුණාටු අවසන් වූ පසු හානිපූර්ණය සහන ලබා දීම
ඊට පස්සේ ආපදාවට ලක්වන අයට නැවත ස්ථාපනය කිරීම වැනි කටයුතු සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ යුද මධ්‍යස්ථානයේ සූදානම් සිටින. ඊට අමතරව ආපදා අවසානයේදී කටයුතු සර්ච් ඇන්ඩ් රෙස්කියු සඳහා සහ නැවතත් ප්‍රතිස්ථාපනය කිරීම සහ නැවතත් සියලුම අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීම, ඊට අමතරව ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලිසියෙන් ලබාගත යුතු ඒ බාධක ඉවත් කිරීම, නැවතත් ප්‍රතිස්ථාපන කිරීම කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සූදානම්ව සිටිනවා. මේ සියලුම කටයුතු ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කොළඹ ක්‍රියාන්විත මැදයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරනවා. මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමාගේ සියලු උපදෙස් සහ මාර්ගදර්ශන යටතේ අපි කටයුතු සිදු කරනවා. හොඳයි, දැක්කද කොවිඩ් ආපදා තත්ත්වයක් තියෙනකොට, කොවිඩ් ව්‍යසනයේ තියෙනකොට රටේ සුලිකුණාටුවක්, බොරවි සුලිකුණාටුවට තිබිච්ච පෙර සූදානම ඔයගොල්ලෝ දකින්න ඇති. ඒතර මේකත් පූර්ව දැනුම් දීම් කරපු දෙයක්. නමුත් එහෙම සූදානමක් දැනටත් දකින්න නැහැ. මේ දැන් වෙන තුරුත් එහෙම සූදානමක්, පරිපාලනයක්, ලස්සන වැඩපිළිවෙලක් අපිට දකින්න නැහැ. අනිත් එක අපි ගොඩාක් බලාපොරොත්තු වුණා. ඒ හිටපු රජයන් වලටත් වඩා මේ රජයෙන් බලාපොරොත්තු වුණා. මොකද JVP එක කියන්නේ එක රැයෙන් එක පෝස්ටරේ මුළු රටේම අලූපු පක්ෂයක්. හොඳ විනයක් තිබ්බ පක්ෂයක්. හොඳ පරිපාලනයක් තිබ්බ පක්ෂයක්. හොඳ සැලැස්මක් තිබ්බ පක්ෂයක්. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද ඔය දැන් ඔය හමුදාවේ නිලධාරීතුමා ප්‍රකාශ කරපු ආකාරයේ කිසිම දෙයක් මේ ආපදාව සම්බන්ධයෙන් සිද්ධ වුණාද? 1.17 ආපදාවට කලින් ඉඳන්ම වැඩ. මේක 1.17 ආපදාව ඉවර වෙලා දවස් දෙකකට විතර පස්සේ වැඩ. ඉතින් එතකොට ඒ ආපදාවේ තත්ත්වය ඕගලන්ට හිතා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ආපදාව අස්සේ විපක්ෂයේවකට සිටින් හරි කලෙලි බැසීමේ මංගල්‍යයක් කරගෙනත් තියෙනවා මේ ආපදාව. එහෙනම් මෙන්න මේ වීඩියෝ දෙකත් පොඩ්ඩක් බලමු. තවතාවත් Tamanගේ උද්දච්චකම තකතිරුකම පෙන්නලා එකපාරට වාන්දරටු ඇරීම නිසා තමයි මේසා විශාල අපරාධයක් සිද්ධ වෙලා තියෙන්නේ. කැලණිගඟ ආශ්‍රිතව බලද්දී මොයකට පළල් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තිබ්බා. ඒ එක වැඩ කටයුත්තක්වත් කරන්න නැතුව මහා සිස්ටම් චේන්ජ් කරන්න ආපු කට්ටිය හද්ද අනාගෙන ඉන්නේ. විශේෂයෙන්ම කැලණිගඟ ආශ්‍රිතව මූවින් පොම්ප දාලා වතුර එන්න කලින් භූමිය ඇතුළේ තියෙන ඇලමාර්ග වල තියෙන වතුර ගඟට පම්ප් කරන්න කියලා ඇහුවේ නැහැ. හිර වෙලා ඉන්න අයට මේ උයලා දෙන එක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. රුපියල් 200කින් මේක දෙන්න බෑ කියලා ඒ චක්‍රලේඛනේ මාරු කරන්න කැමති නෑ වගේ. අද දවසේ අපි පාර්ලිමේන්තුවේදී බලාපොරොත්තු වෙන්නේ මේ නින්දෙන් ඔවුන්ව ඇහැරවන්න. මොකද මේක පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම අමානුෂිකයි. මේ රට බංකොලොත් කිරීම පිළිබඳව රාජපක්ෂලාට අධිකරණේ නඩු දැම්ම වගේම අපි වර්තමාන ආණ්ඩුවට අපරාධ නඩුවක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්ක සභානායකතුමා Facebook එකේ දාලා තියෙනවා කොළොන්නාවට බෝට්ටු අවශ්‍යයි කියලා. ඔන්න ඇවිදින පුස්තකාල විධායක බලය තියාගෙන 3-2 බලය තියාගෙන හමුදාව පොලිසිය ඔක්කොම තමන් යටතේ තියාගෙන සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තියාගෙන නේවි එක හරියාකාරව දාලා බෝට්ටු දාගන්න බැරි මිනිස්සු ජනතාවගෙන් බෝට්ටු ඉල්ලනවා. විශේෂයෙන් විමල් රත්නායක මැතිතුමා අපිට ඒ තිබ්බ පක්ෂ නායකයින් රැස්වීමේදී තාමත් දරදඬු විදියට ප්‍රකාශ කරලා තිබ්බේ ඕගොල්ලන් අපිට වැඩක් නැහැ. අපි ඔය වැඩේ කරන්න ඕගොල්ලන් ගම්වල ගිහිල්ලා කාණු සුද්ධ කරන්න කියලා තමයි අපේ මන්ත්‍රීවරුන්ට කියලා තිබ්බේ. 2017 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 14 වෙනිදා හවස 2-3 අතර වගේ කාලයේදී ඔබට මතක ඇති සිද්ධ වෙච්ච ඒ ඛේද වාචකය. කොළඹ මීතොට මුල්ල කුණුකන්ද ආශ්‍රිතව ජීවත් වෙච්ච ජනතාව විශාල ප්‍රමාණයක් ඒ කුණුකන්ද නාය යාම නිසා ඇතිවෙච්ච ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වුණා. මීතොට මුල්ලේ කසල කන්දට යට වී අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම මේ වන විටත් සිදු කෙරෙනවා. ජනතාව පවසන ආකාරයට ඔවුන්ගේ ඥාතීන් 20 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව සිටිනවා. කෙසේ වෙතත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අතුරුදන් වූවන් පිළිබඳ මෙතෙක් කිසිදු නිල වාර්තාවක් ලැබී නොමැති බවයි. මේ සිද්ධියේදී තුවාල ලැබූ 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. හොඳයි, ඔබ දැක්කේ වර්තමාන විපක්ෂ නියෝජිතයන් වන එස්.එම්. මරික්කාල් මන්ත්‍රීතුමා සහ සුජීව සේරසිංහ පළ කළ අදහස් කිහිපයක්. එතකොට ඕගොල්ලොන්ට දෙවැනියට දැක්ක වීඩියෝ එක තමයි මීතොට මුල්ල කුණුකන්ද. ඕක තියෙන්නේ කොහෙද? මීතොට මුල්ලේ ඒ ඇවිල්ලා ඔය මරික්කාල් මන්ත්‍රීතුමාලගේ ආසනය, හිරුනිකාලගේ ආසනය. එතකොට ඔය කුණු කන්ද ඇවිල්ලා ස්වභාවික විපතක් නෙමෙයි. උලඟට කඩාගෙන වැටිච්ච එකක්වත් ඇසට කඩාගෙන වැටිච්ච එකක්වත් නෙමෙයි. ඕක કૃතිමව ගොඩ ගහලා මිනිසුන්ගේ ඔළුවට වැටෙනකම් බලාගෙන හිටියේ එවකට පැවතිච්ච ආණ්ඩුව. ඒ කාලේ කවුද ආණ්ඩු කරේ? ඔය කියන මරික්කාල්ලා තමයි. එතකොට ඔය මරික්කාල්ගේ අරුක්කාලක්වත් තිබ්බේ නෑ ඔය
මීතර මුල්ල ඛේදවාචකයේ වෙච්ච වෙලාවේ මට මතක විදිහට 30 ගාණක් මැරුණා. එතකොට ඒ මැරිච්ච මිනිස්සුන්ගේ ඒ දුක අහන්න බලන්නවත් ඒ මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය බලයෙන් පත් වෙච්ච ඔය මරික්කාල් එදා හිටියේ නැහැ. දැන් සුජීව සේරසිංහන් නම් තියෙන පොඩි චෝදනාවක් ඔය කෙහෙල් ගෙඩි කේස් එකක්. ඒක පැත්තකින් තියන්නකෝ. මේ මරික්කාල් කියන පුද්ගලයා කොහොමද මේ තව කෙනෙක්ට ආපදා කළමනාකරණය උගන්වන්න යන්නේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ කටක් කරලා කලිසමක් ඇඳගෙන එදා ඒ දේ සිද්ධ වුණාට පස්සේ මෙයා ඉදිරිපත් උනේ නැහැ මේගොල්ලන් හොයන්නවත් නැහැ කියලා මට මතකයි මීතර මුල්ලේ ඒ ඛේදවාචකයට මුණ දීපු මිනිස්සු පතුරු ඇරියා මේගොල්ලන්ව. මේගොල්ලෝ අද එනවා මිනිස්සු මේ මැරලා ඉපදුනා කියලා හිතාගෙන වොයිස් කට් දෙන්න. ඉතින් මෙන්න මේ ගැනත් ඔබ අවධානයෙන් සිටිය යුතුයි. මොකද මේ ඇවිල්ලා ඔක්කොම නරි. ඉතින් ඒ හින්දා හොඳ දේශපාලඥයෝ නැතුව නෙමෙයි ඉන්නවා. විපක්ෂෙත් ඉන්නවා පක්ෂෙත් ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් වර්තමාන රජයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා සෑහෙන වැඩකට සක් කරන පුද්ගලයෙක්. හොඳට ඒ අමාත්‍යංශය පිළිබඳව CTB එක එහෙම නගා සිටවන්න සෑහෙන ඒ මිනිස්යාගේ ලොකු කැපවීමක් අපි දකිනවා. ඉතින් අගය කරන්න ඕන. ඒ වගේම තමයි දැන් හිටපු හර්ෂද සිල්වලා තමයි 19 ගිලන් රට සේවාව ලංකාවට ඇති කරේ. ඉතින් අගය කරන්න ඕන. ඒ වගේම මේ වගේ නරින්ව ප්‍රතික්ෂේප කරන්න ඕන. මේ වගේ අය ප්‍රතික්ෂේප කරන්න ඕන කියන්නේ දේශපාලඥයෙක් විදිහට කටයුතු කරන්න සුදුසුකමක් නැහැ මේගොල්ලන්ට. ඒ හින්දා මේ ආණ්ඩුව නෙමෙයි මොන ආණ්ඩුව තිබ්බත් මේගොල්ලන්ට විවේචනය කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ සහෝදරවරුනි. ඒ හින්දා ඒ ගැනත් ඔයගොල්ලෝ කල්පනා කරන්න. මේ කට්ටිය කොහොමද ඒගොල්ලන්ගේ බලය තියෙන කාලේ ඒගොල්ලෝ හැසිරෙන්නේ කියන එක. ඒකට දැන් අපි දැක්කා අර අගය කළ යුතුයි හමුදා ප්‍රකාශකවරයෙක්ගේ ඒ ප්‍රකාශය අපි දැක්කා අගය කළ යුතුයි මේ පෙර සූදානම් පිළිබඳ. ඒ කුණාටු වෙන දැඩි බලපෑමක් රටට සිද්ධ වුණේ නැහැ. නමුත් ඒකට පෙර සූදානමක් තිබ්බ මේ වගේ ව්‍යසනයක් වුණා නම් හදිසියෙ හරි ඒකට ලොකු ඒ ජීවිත ගලව ගන්න ලොකු පිටුහලක් වෙනවා එදා ඒ තිබ්බ පෙර සූදානම. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් එහෙනම් ජයදීප නාලිකාවේ අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉදිරියටත් ඕගොල්ලන්ට මගේ වීඩියෝත් එක්ක රැඳෙන්න පුළුවන්, බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ දේවල් අපි රටට ඉදිරිපත් කරන්න සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නේ මගේ නාලිකාව subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරන්න. වීඩියෝ එකක් දැම්මම ඒක ඔයගොල්ලන්ට notification එකක් එන විදියට. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මම අනුපම ජයතිලක